එකතකට ඔබ නමට හරි බෞද්ධයෙක් වෙච්ච එක මහා වාසනාවක්. එහි බෞද්ධ වැඩපිළිවෙලක් තියෙනවනේ. දැන් බලන්න ඔබේ ගෙදර මගුල් ගයක් වුණොත් ඔබ කොහෙටද දුවන්නේ ඉස්සෙල්ලා? අතපැන්වක් කරන්න කියලා පිරිත් පැන් ටිකක් ගන්න ඕනේ කියලා පන්සලට එනවා. ඔබේ ගෙදර මල ගයක් වුණොත් කොහෙටද දුවන්නේ? පාන්සකුලේ තියෙනවා හාමුදුරනේ කියලා පන්සලට දුවගෙන. ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය දාලා ගියාම හිතේ දුක නිවා ගන්න බොහෝ දුරට පන්සලට දුවගෙන එනවා. සමහර වෙලාවට ගෙදර ප්‍රශ්න වැඩි නම් පිරිතක් කියන්න ඕනේ හාමුදුරනේ කියලා පන්සලට දුවගෙන එනවා ආරාධනා කරන්න. මොකක් හරි ආයෙ ගෙදර ප්‍රශ්නයක් නම් කෙනෙක් මැරිලා නම් දානයක් දෙන්න ඕනේ කියලා දුවගෙන එනවා පන්සලට. එතකොට ඔබේ ග්‍රහපල නම් මොනවා හරි තිබ්බොත් බෝධි පූජාවක් තියන්න ඕනේ කියලා දුවගෙන එනවා පන්සලට. එතකොට බලන්න බින්දුනේ ඔබේ ජීවිතේ ගොඩාක් කරදර බාධක ප්‍රශ්න මලගයක් වුණත් මගුල් ගයක් වුණත් කවුරු හරි ගෙදරට ආවත් ගෙදරට කරදර බාධකයක් තිබ්බොත් මොන දේ වුණත් ඔබ දුවන්නේ පන්සලට. ඇයි පන්සලට දුවන්නේ? ඔබ බෞද්ධයෙක් වෙච්ච නිසා නමට හරි. එතකොට ඔබ පන්සලට ආවම මොනවද ඔබට ලැබෙන්නේ? පන්සලට ආවම හාමුදුරුවෝ බණ ටිකක් කියයි. හිත හැදෙන්න පොඩ්ඩක් කතා කරයි. නේද? ඔබ මලගයක් වෙලා දුවගෙන ආව ගමන් හිත හැදෙන්න හාමුදුරුවෝ චුට්ටක් කතා කරයි. පිරිතකට ආවට පස්සේ හාමුදුරුවෝ පිරිත කියන වෙලාවේ හරි පිරිත කියන්න කලින් හරි පිරිත කියලා ඉවර වෙලා හරි ඔබට බණ චුට්ටකුත් කියයි. හැදෙන්න එක කරුණක් හරි කියයි හාමුදුරුවෝ. ඔබ අතපැන් ටිකක් ගන්න පන්සලට ආවත් හාමුදුරුවෝ චුට්ටක් හරි ඔබත් එක්ක සෝදව සාකච්ඡා කරයි. ඒ සාකච්ඡා කරන සාකච්ඡාව තුළ සමහරට හාමුදුරුවෝ අවබෝධ කරගත්ත ධර්මයේ එළියට එන්න පුළුවන්. ඒතර ඔබ මේ බෝධි පූජාවට ආව සමහරට හාමුදුරු බෝධි පූජාව තියලා ඉවර වෙලා හරි ඔබට ආව ප්‍රශ්න ඔබ සාකච්ඡා කරොත් හාමුදුරුත් එක්ක හාමුදුරු දන්න ධර්මයේ එළියට එන්න පුළුවන්. ඒතර මේ හැම තැනකදීම ඔබට ලැබෙන්නේ මොකක්ද? ධර්මය. ඔබට ලැබෙන්නේ මේ ශාසනික ආශිර්වාදය. ඒතර ඔබට ඔය මොකකට ආවත් හාමුදුරු අවසානට මොකද කරන්නේ? පින් දෙනවා. පින් දීලා මොකද කියන්නේ? සමහර වෙලාවට කියනවා නේද මෛත්‍රී බුද්ධ ශාසනයකෝ නිවන් දකින්න හේතු වාසනා පහළ වේවා කියද මොකද කියන්නේ? සාදු 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 කියනවා. ඒ කියන්නේ ඔබ ඒක අනුමෝදන් කරනවා. ඔබ කැමති ඒකට හරි. නේ? අන්න දැන් ඒක එසේම වේවා කියලා ඔබ සාදුකාරයක් දෙනවා. තවත් හාමුදුරුවෝ කියනවා ගෞතම බුද්ධ ශාසනයකදී මේ උතුම් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහතන ඵල වලින් මේ භෝතර සසරින් මිදෙන සිළු හේතු වාසනා පහළ වේවා කියද ඔබ නැවත සාදු 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 කියනවා. එහෙනම් මේ හැම අවස්ථාවකදීම ඔබ ඒක අනුමෝදන් වෙනවා. ඔබ ඒකට කැමතියි කියනවා. එහෙනම් ඔබ දන්නවා දෙයක් කරොත් ඒකට විපාකයක් තියෙනවා. එහෙනම් ඔබ සාදුකාරයක් දෙනවා කියලා කියන්නේ ඔබ නිවනට කැමැත්තෙන් සාදුකාරයක් දුන්නා කියලා කියන්නේ ඔබ මේ සසරෙන් එතර වෙන්න සාදුකාරයක් දුන්නා කියලා කියන්නේ ඒක දවසක ඔබට විපාකයක් වෙලා ඔබට උපදින අත්භවයක් පාසා බුද්ධ ශාසනයක් දැක්කහම හිත පැහැදෙනවා. හාමුදුරුවෝ දැක්කහම හිත පැහැදෙනවා. ඒතකොට ඒ පැහැදුනාම ඔබට බණ අහන්න හිතෙනවා. ඔබට පින්කම් කරන්න හිතෙනවා. එතකොට මේ තනන අඩිපාලම එහෙම නැත්නම් මේ තනන පාලම කොහෙටද යන්නේ? මේ තරණ අඩික ඔබ කොහෙටද යන්නේ? ඔබ යන්නේ නිවන් දකින්න මගට. එහෙනම් මේ නිවන් දකින්න මගයි ඔබට කරදරයක් වුණත් ඔබ දුවගෙන ඉන්න පන්සලෙන් ඔබට ලැබෙන්නේ. එහෙනම් ඔබේ කරදර ටිකම ඔබට නිවන් දකින්න පාර පෙන්නලා තියෙනවා. ඉතින් එතකොට නමට හරි බෞද්ධයෙක් වෙන එක වාසනාවක් කිව්වේ ඒකයි. ඒ වාසනාව කියන්නේ මහා පිනක්. එතකොට ඒ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. හැබැයි බහුතරයේ ওই ටික ඔක්කොම කරගෙනත් බයින්නෙම පන්සලට බයින්නෙම හාමුදුරුවන්ට. ඉතින් ඒ නිසා ඔබ ගුණය මකන්න එපා. ගුණමකුවෙක් වෙන්න එපා. ඔබ තේරුම් ගන්න ඔබ දෙයක් ලබා ගත්තා නම් ශාසනයෙන් නැවත ශාසනයට ගරහන්න එපා. මොකද මේ ලැබිච්ච දේ බව පිරෙහෙන්න පුළුවන්. ඒ නිසා ශාසනයේ රැකවරණය ගන්න, ශාසනයත් එක්ක රැඳිලා ඉන්න, ශාසනයේ ඔබට ඒකාන්තයෙන් රැකවරණය ලැබෙනවාමයි. බණ අහන්න පන්සලට නිකන් යන්න එපා. දාන ටිකක් දෙන්න ගියත් හාමුදුරු කෙනෙක් හම්බ පොඩි දහම් සාකච්ඡාවක් කරන්න. නේද? මොකට පන්සලට ගියත් පොඩි දහම් සාකච්ඡාවක් කරලා පන්සලෙන් එළියට එන්න. ඒක ඔබට නිවන් මාර්ගට හේතු